ආයුබෝවන් දුවේ පුතේ. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 9 ශ්‍රේණියේ 3 වෙනි වාරය ගණිතයේ ප්‍රශ්න පත්‍රය. දෙවෙනි ප්‍රශ්න පත්‍රය තමයි අපි අද කතා කරන්නේ. පළවෙනි ගාන. 3න් ඍණ 4 සංඛ්‍යා රටාවේ මුල් පද 2. n වලට ආදේශ කරන්න මුල් පද 2 නිසා පළවෙනි පදය ධන 1 ආදේශ n සමානයි 1 ආදේශ කරාම 3 වරක් 1 3යි ඍණ 4 3 ඍණ 4 ධන 3 ඍණ 4 වැඩිපුර තියෙන්නේ ඍණ නිසා එන උත්තරේ ලකුණ ඍණ 4න් 3ක් අඩු කරාම 1යි. එතකොට මුල් පදය ඍණ 1යි. දෙවෙනි පදය n වලට 2 ආදේශ කරන්න 3 වරක් 2 6යි ඍණ 4 6න් 4ක් අඩු කරාම ධන 2යි. මුල් පද දෙක වෙන්නේ ඍණ 1 සහ ධන 2. දෙවෙනි ගණන. දෙකේ පාදයෙන් දීලා තියෙන සංඛ්‍යා දෙකක් එකතු කරන්න තියෙන්නේ. බිංදුවයි 1යි එකතු කරාම 1යි 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 එකතු කරාම 2යි දෙකෙන් බිංදුව එකක් ඉතුරුයි එක එහා පැත්තට යනවා 1යි 1යි 2යි 1යි 3යි 3යි කියන්නේ එකක් ඉතිරි වෙනවා ඉතිරි එක මෙහා පැත්තෙන් ලියනවා 1යි 1යි බිංදුවයි 1යි දෙකේ පාදයෙන්. තුන්වෙනි ගණන. AC සමානයි DB. මේ AC කියන කොටස මේ DB කියන කොටසට සමානයිලු. එහෙනම් AD සහ CB අතර ඇති සම්බන්ධතාවයේ හේතු සහිතව ලියන්න තියෙන්නේ. මේ වගේ ගානක් දැක්කම මතක් වෙන්න ඕනි ඔයාලට අර ප්‍රත්‍යක්ෂ කියන පාඩම. එතකොට මෙතනදී සමාන රාශි දෙකක් තියෙනවා. AC සහ DB කියන දෙක සමාන රාශි දෙකක්. ඒකට එකතු කරනවා මේ එකම රාශියක් එකතු කරනවා. CD කියන රාශිය දෙපැත්තටම එකතු කරනවා. AC ධන CD සමානයි CD ධන DB. එතකොට සමාන රාශි වලට එකම රාශියක් එකතු කිරීමෙන් ලැබෙන රාශියද සමාන වේ කියන ප්‍රත්‍යක්ෂය තමයි මෙතනදී එන්නේ. එතකොට මෙතන AC ට CD එකතු කරාම AC ට CD එකතු කරාම AD හැදෙනවා. මෙන්න මේ ටික හැදෙනවා. එතකොට AD සමාන වෙනවා CD ට DB එකතු කරාම CB කියන කොටස හැදෙනවා. එහෙනම් AD සමානයි CB. හතරවෙනි ගණන තහඩුවක වර්ගඵලය කියලා දීලා තියෙන්නේ මේක ගණකය කියන පාඩමට අදාළ ගණනක්. තහඩුව කියන එක පැහැදිලි නැති නිසා මේ ගානට නිවැරදි උත්තරයක් දෙන්න අමාරුයි. සමචතුරස්‍රාකාරද, ඍජුකෝණාස්‍රාකාරද, ත්‍රිකෝණාකාරද කියන එක පැහැදිලි නැති නිසා. කොහොම වුණත් මේ ගණකය කියන පාඩමෙන් ඔයාලට සමහර විට තුන්වෙනි වාරයට ගණනක් මේ විදිහට එන්න පුළුවන්. පස්වෙනි ගාන රූපයේ දක්වන සමචතුරස්‍රයේ පරිමිතිය. සමචතුරස්‍රයක් නිසා පාද හතරම සමානයි. පරිමිතිය කියලා කියන්නේ වටේ දෙක. මේ විදිහට මේක පැත්තක දිග දීලා තියෙනවා 3a ධන 4. එතකොට වටේ දිග 3a ධන 4 ඒවා හතරක් එකතු කරලා මේ විදිහට එකතු කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් 3a ධන 4 ඒවා හතරක් නිසා අපිට 4ෙන් ගුණ කරලා ගන්නත් පුළුවන්. මේ ක්‍රම දෙකටම හදලා තියෙනවා නම් නිවැරදි. ඒතර 3a කියලා 3a ඒවා හතරක් තියෙනවා. ඒක ඔක්කොම එකතු කරාම 12a. 4 ඉලක්කම් හතරක් තියෙනවා. 4 ඉලක්කම් 4 එකතු කරාම ධන 16 කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට 4ෙන් ගුණ කරාම 4 3ෙන් ගුණ කරාම 12යේ ධන 4 වරක් 4 16 කියලා පිළිතුර ගන්න පුළුවන්. 6 වෙනි ගාන x වර්ග ධන xy ඍණ x ඍණ y. මෙතනදී මේ මුල් පද දෙකේ තියෙනවා x අකුරක් පොදු සාධකයක් විදිහට ගන්න පුළුවන්. x අකුර පොදු සාධකයක් විදිහට ගත්තාම වරහන් ඇතුලේ ඉතිරි වෙන පද ටික ලියන්න ඕන. මෙතන x වර්ගයෙන් එකක් ගත්තාම එක x එකක් ඉතුරු වෙනවා. මෙතන ධන xy ගෙන් x අකුරක් ගත්තාම ධන y ඉතිරි වෙනවා. ඊට පස්සේ මේ x ධන y කියන සාධකයම තමයි මෙතනත් තියෙන්නේ මේ. එහෙනම් මෙතන ඍණ x ඍණ y හැදෙන්න නම් ඍණ එකෙන් තමයි ගුණ වෙන්න ඕන. එහෙනම් මෙතනදී මේ පද දෙකේම පොදු සාධකයේ විදිහට ඍණ එක ගත්තාම ඍණ එක x වලින් ගුණ කරාම ඍණ x ඍණ එක ධන y ගෙන් ගුණ කරාම ඍණ y. එතකොට x ධන y කියලා මේ පොදු සාධකයක් මෙතන හැදලා තියෙනවා. ඊළඟට x ධන y කියන සාධකයේ පොදු සාධකයක් විදිහට ගත්තොත් මෙතන ඉතිරි වෙනවා x මෙතන ඉතිරි වෙනවා ඍණ 1. එතකොට සාධක දෙක වෙන්නේ x ධන y x ඍණ 1. හත්වෙනි ගාන මේ රේඛා දෙක සමාන්තර රේඛා දෙකක්. එතකොට මෙන්න මෙහෙම හැදෙන මෙන්න මේ කෝණ දෙක මේ සමාන්තර රේඛා වලින් හැදෙන අනුරූප කෝණ විදිහට අඳුර ගන්න පුළුවන්. එතකොට අනුරූප කෝණ විශාලත්වයෙන් සමානයි. එහෙනම් 110ක් කට සමාන වෙනවා මෙන්න මේ කෝණ දෙකේ එකතුවත්. එහෙනම් a ධන 26 සමානයි 110යි. ධන 26 අඩු කරාම 110න් අඩු කරාම a වල ගේනවා 94යි කියලා. 8 වෙනි ගණන රූපයේ දක්වන මාළු ටැංකියෙන් හරි අඩක්. එතකොට මේ රූපේ දීලා තියෙන්නේ
ඝනකාභාකාර මාළු ටැංකියක්. ඒතකොට මේකෙනුත් හරියටක් තමයි ජලයෙන් පිරවීමට අවශ්‍ය වෙන්නේ. ඒතර මෙතනදී සම්පූර්ණ ඔස 30යි. එතකොට අපිට අඩක් පිරවෙන නිසා සම්පූර්ණ ඔස 15ක් විදිහට ගන්න පුළුවන්. මේකේ දිග මීටර 1යි. මීටර 1යි කියන්නේ මේ දෙක සෙන්ටිමීටර් වලින් දීලා තියෙන නිසා මම මේක සෙන්ටිමීටර් වලට හැරෙව්වා. ඒතර මීටර 1ක් සමානයි සෙන්ටිමීටර් 100යි. පළල සෙන්ටිමීටර් 45යි. උස සෙන්ටිමීටර් 15යි. එතකොට හරි අඩක පරිමාව කියන්නේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. එතකොට දිග කියන්නේ සෙන්ටිමීටර් 100යි, පළල සෙන්ටිමීටර් 45යි, උස සෙන්ටිමීටර් 15යි. මේ ටික එකිනෙකට ගුණ කරාට පස්සේ 67500යි ඝන සෙන්ටිමීටර් කියලා එනවා පරිමාව. අපිට හැබැයි අපෙන් අහන ලීටර් වලින්. එහෙනම් ඉස්සෙල්ලාම අපි මේක හරවමු. ඝන සෙන්ටිමීටර් වලින් දීලා තියෙන්නේ. එහෙනම් ඝන සෙන්ටිමීටර් එකක් සමාන වෙනවා මිලිලීටර් එකකට. එහෙනම් ඝන සෙන්ටිමීටර් 67500ක් සමාන වෙනවා මිලිලීටර් 67500කට. ඊට පස්සේ අපි මේක ලීටර් වලට හරවමු. 1 ලීටර් එකක් සමාන වෙනවා මිලිලීටර් 1000කට. එහෙනම් මේක ලීටර් වලට හරවන්න නම් 67500යි මිලිලීටර් කියන එක 1000න් බෙදන්න වෙනවා. ඒතර 1000න් බෙදනවා කියන්නේ බිංදු 3ක් තියෙනවා. එහෙනම් ස්ථාන 3ක් ඉස්සරහට අරගෙන ඇවිල්ලා දශම ස්ථානයේ තියන්න ඕන. එතකොට 67.5යි ලීටර්. 9 වෙනි ගණන. දීලා තියෙනවා මෙන්න මේ BOC හා AOC කෝණවල විශාලත්වය අහන්නේ. BOC මේ තියෙන්නේ BOC කියන කෝණය මෙන්න මේ කෝණය. AOC කියන්නේ මෙතන 4x කියලා දාපු කෝණය. එතකොට මේ තියෙන්නේ සම්පූර්ණ සරල රේඛාවක්. සරල රේඛාවක කෝණවල එකතු අංශක 180යි. ඒ කියන්නේ x ධන 4x සමානයි 180යි. x ධන 4x කියන්නේ 5යි x සමානයි 180යි. දෙපැත්තම 5න් බෙදුනම x සමානයි 36යි. එහෙනම් BOC කියන මේ කුඩා කෝණය කියන්නේ x. එතකොට BOC කෝණයේ විශාලත්වය අංශක 36යි. AOC කෝණයේ විශාලත්වය කියන්නේ 4x. ඒ කියන්නේ 180න් 36 අඩු කරාම කොහොමත් එන්නේ AOC කෝණය තමයි. එහෙනම් 180න් 36ක් අඩු කරාම 144යි කෝණයේ විශාලත්වය. AY සමානයි C ධන BY සූත්‍රය y යුක්ත කරන්න තියෙන්නේ. එහෙනම් මෙතන AY තියෙනවා. මෙතන BY තියෙනවා. එතකොට එකම අකුර දෙපැත්ත සමාන ලකුණෙන් දෙපැත්තේ තියෙන නිසා y තමයි යුක්ත කරන්න තියෙන්නේ. එහෙනම් y අකුර ස්ථාන දෙකක තියෙනවා. එහෙනම් එක තැනකට ගන්න ඕනේ. එතකොට ධන BY සමාන ලකුණෙන් මේ පැත්තට එනකොට ඍණ BY. එතකොට AY ඍණ BY සමානයි C කියලා අපි දෙවෙනි පෙළේ ලියාගත්තා. ඊළඟට y අකුර තැන් දෙකක තියෙනවා. අපි y තමයි යුක්ත කරන්න ඕනේ. එහෙනම් මේ y කියන එක පොදු සාධකයක් විදිහට එළියට අරගෙන ඊතුරු පද ටික වරහන ඇතුලේ ලියනවා. මෙතන ඉතිරි වෙනවා ධන A ඍණ B. ඍණ BY තියෙන y ගත්තාම ඍණ B. ඒතර y වරහන් ඇතුලේ A ඍණ B සමානයි C. ඊළඟට y තමයි යුක්ත කරන්න ඕනේ. y ගුණ වෙලා තියෙනවා A ඍණ B ගෙන්. ඒතකොට ගුණ වීමක් අයින් කරන්න නම් එම පදේම බෙදන්න ඕනේ. එහෙනම් A ඍණ B කියන ප්‍රකාශනයෙන් දෙපැත්තම බෙදන්න ඕන. ඒතකොට මෙතන A ඍණ Bට A ඍණ B සුළු වෙලා යනවා. C බෙදීම A ඍණ B කියලා y යුක්ත කරලා අපිට මේ විදිහට පිළිතුර ලියා ගන්න පුළුවන්. ඊළඟට A සමානයි 5යි B සමානයි 3යි හා C සමානයි 8 වන විට y හේ අගය. එහෙනම් මෙතන y සමානයි C බෙදීම A ඍණ B කියන ප්‍රකාශනයට මේ කියන සංඛ්‍යා ටික ආදේශ කරන්න ඕන. එතකොට C සමානයි 8යි A වලට 5යි අඩු කිරීම B වලට 3යි. මුලින්ම මෙන්න මේ සුළු කිරීම කරලා ඉන්න ඕන ඉරයට අඩු කිරීම. 5න් 3ක් අඩු කරාම 2යි 8 බෙදීම 2 කියන්නේ 4යි. පිළිතුර y සමානයි 4යි. වෘත්තාකාර වලල්ලක වටේ දිග නූලක් ආධාරයෙන් මැන බැලුව විට 22 සෙන්ටිමීටර් වලල්ලේ අරය සොයන්න. එතකොට මේ තියෙන වෘත්තාකාර වලල්ලේ වටේ දිග තමයි මේ මැනලා තියෙන්නේ. වටේ දිගට අපි කියනවා පරිධිය කියලා. පරිධිය හොයන සූත්‍රය සමාන තමයි 2πr කියන්නේ. 11 වෙනි ගණන පරිධිය සමානයි 2πr. 2πr සමානයි මෙතන මැන බැලුවට 22යි කියනවා. එහෙනම් පරිධිය 22යි. 2 ගුණ කිරීම 5 වලට 7න් 22 ගුණ කිරීම r සමානයි 22යි. මෙතන ඉර උඩ 2 ගුණ කිරීම 22 කියන්නේ 44යි. බෙදීම 7 තියෙනවා. බෙදීම 7 අයින් කරන්න ගුණ කිරීම 7ක් දානවා දෙපැත්තටම. එතන මේ පැත්තේ බෙදීම 7 ඉවත් වෙලා යනවා. 44යි r සමානයි 22 ගුණ කිරීම 7 කියලා එනවා. එතන මෙතන 44යි r තියෙන. ඒ කියන්නේ 44 අයින් කරන්න ඕනේ r හොයන්න නම් එහෙනම් දෙපැත්තම 44න් නැවත බෙදන්න ඕනේ. මම මේ 22 ගුණ කිරීම 7 කියන එක ගුණ කළා මෙතන ලියාගත්තේ නැහැ. මේ විදිහටම තියාගත්තා. මොකද මෙතන බෙදීමත් එක්ක මේක සුළු කරන්න ලේසියි. එතන මේ ඉර උඩ තියෙන 22 ඒවා 1යි 44 කියන 22 ඒවා 2යි. ඊළඟට ඉර උඩ 7ක් ඉතිරි වෙනවා. 7 බෙදීම 2 කියන්නේ
අරය r සමානයි 3.5 සෙන්ටිමීටර් කියලා පිළිතුර ගන්න පුළුවන්. 12 වෙනි ගාන ප්‍රකාශ හතරක් දීලා හරි වැරදි යොදන්න තියෙන්නේ. ඒ සමානයි 20ත් 30ත් අතර වර්ග සංඛ්‍යා. එතකොට පූර්ණ වර්ග සංඛ්‍යා කියන්නේ එකේ වර්ගය 1යි, දෙකේ වර්ගය 4යි, තුනේ වර්ගය 9යි, හතරේ වර්ගය 16යි, පහේ වර්ගය 25යි. ඔන්න ඔය විදිහට ගන්න තියෙන්නේ. එතකොට වර්ග සංඛ්‍යා තියෙන්නේ 20ත් 30ත් අතර නම් තියෙන්නේ 25 විතරයි. එතකොට A වලට එන අවයවය 25. B වලට තියෙන්නේ 1 සිට 30 තෙක් පහේ ගුණාකාරය. එතකොට පහේ ගුණාකාර කියන්නේ 5 10 15 20 25 30. 30 තෙක් කියන නිසා 30ත් අයිති වෙනවා. එතකොට සංගලවරන් හැදලා මේ විදිහට අවයව ආකාරයෙන් ලියන්න පුළුවන්. එතකොට අවයව තියෙනවා 1 2 3 4 5 6ක්. ඊළඟට C කියන කොලකයේ තියෙනවා ටීචර් යන වචනේ අකුරු. එතකොට ටීචර් කියනකොට ඊ අකුරු දෙකක් තියෙනවා. අපි කොලකයක් ලියනකොට එකම අවයවය දෙපාරක් ලියන්නේ නැහැ. එතකොට T එකම දාලා ලියන්න ඕනේ අවයව. T E A C H R තමයි C කියන කොලකයේ අවයව. අවයව තියෙනවා 6ක්. අපි දැන් බලමු මේ ප්‍රකාශ. මේ තියෙන්නේ A උපකොලකයක් වෙනවා B ගේ. එතකොට B කියන කොලකය තමයි විශාල කොලකය. A කියන එක B ගේ උපකොලකයක් වෙනවා. මොකද පහේ ගුණාකාරයක් විදිහට තියෙනවා. 25 කියන්නේ පහේ ගුණාකාරයක්. එතකොට මේ පළවෙනි ප්‍රකාශය නිවැරදි. ඊළඟට මේ තියෙන සලකුණෙන් කියන්නේ B තුල්්‍ය කොලකයක් වෙනවා C වල. B C දෙක තුල්්‍ය කොලක වෙනවා. ඒ කියන්නේ අවයව වලින් සමාන නැහැ. අවයව ගණන සමානයි. එතකොට B වලත් අවයව 6යි C වලත් අවයව 6යි. එතකොට මේක තුල්්‍ය කොලකයක් වෙනවා. එහෙනම් දෙවෙනි ප්‍රකාශයත් නිවැරදි. තුන්වෙනි ප්‍රකාශයේ තියෙන්නේ සමානයි අභිශූන්‍ය කොලකයක්. අභිශූන්‍ය කොලකයක් නෙමෙයි මේ ප්‍රකාශයේ වැරදි. මේකේ එක අවයවයක් තියෙනවා. ඊළඟට NC කියන සමානයි 7යි කියනවා. NC කියලා කියන්නේ අවයව ගණන. ගණන තමයි අපි n වලින් ලියන්නේ. එතකොට NC සමානයි 7යි කියන්නේ 7ක් නෙවෙයි තියෙන්නේ. මේකේ අකුරු 7ක් තිබුණාට ඊ අකුර දෙපාරක් තියෙන නිසා අපි එක ඊ අකුරයි ගන්නෙ. ඒතර අවයව ගණන 6යි. එහෙනම් NC සමානයි 6යි එන්න ඕන. මේ දීලා තියෙන ප්‍රකාශය වැරදි. එතකොට පිළිතුර මේ විදිහට සලකුණු කරන්න තියෙන්නේ. 13 වෙනි ගාන බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 800ක් විය නොහැකි බව කසුන් පවසයි. එයට එකක වන්නේද හේතු දක්වන්න. එනම් බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව හොයන්නේ මෙන්න මේ සූත්‍රයෙන්. 180 වාරයක් n අඩු කිරීම 2 කියන සූත්‍රයෙන්. ඒතර n වලට ආදේශ කරන්න බහුවස්ත්‍රයේ පාද ගණන. මේ විදිහට තමයි බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව හොයන්නේ. මේකේ දීලා තියෙනවා කෝණවල එකතුව 800යි කියලා. එහෙනම් මේ 180 වාරයක් n ඍණ 2 කියන එකට අපි 800 සමාන කරලා බලමු. මේක හරියටම බෙදෙනවා නම් n වලට පූර්ණ සංඛ්‍යාවක් එනවා නම් ඒ කියන්නේ සම්පූර්ණ සංඛ්‍යාවක් එනවා නම් එහෙනම් අංශක 800 කියන එක වෙන්න පුළුවන් උත්තරයක්. හැබැයි මේක පූර්ණ සංඛ්‍යාවකට බෙදෙන්නේ නැතුව දශම සංඛ්‍යාවක් එනවා නම් මේ අංශක 800 කියන එක විය නොහැකි. මේක බෙදලා පෙන්නන එකට තමයි අපි හේතු දක්වලවා කියලා කියන්නේ. එතකොට 180 වාරයක් n ඍණ 2 සමානයි 800යි. 180 දෙපැත්තෙන්ම බෙදලා අයින් කරනවා. එතකොට 180ට 180 බෙදෙනවා. 800 බෙදීම 180. එතකොට මෙතනදී මේ අග බිඳුවට අග බිඳුව සුළු කරා 80 බෙදීම 18 කියන්නේ දෙකෙන් බෙදුනම 40 බෙදීම 9. එතකොට 40 බෙදීම 9 කියන්නේ හරියටම 9න් 40 ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ. දශම සංඛ්‍යාවකට බෙදෙන්නේ. එම නිසා අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 800ක් විය නොහැකි. 14 වෙනි ගාන 3y සමානයි 6x ඍණ 2 ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය අහන්නේ. මෙතන තියෙන 3y. අපි සරල රේඛාවක සාධාරණ ආකාරය කතා කරන්නේ y සමානයි mx ධන c ආකාරය. එතකොට y අකුර ඉස්සරහින් ඉලක්කම් තියෙන විදියක් නැහැ. y වල සංගුණකේ එක වෙන්න ඕන. ඒතර මෙතන m වලින් තමයි අනුක්‍රමණය කියන්නේ. මෙතන c වලින් තමයි අන්තක්ඛණ්ඩය කතා කරන්නේ. එතකොට x වලට ඉස්සරහින් තියෙන සංගුණකේ තමයි අනුක්‍රමණය වෙන්නේ. අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ මේ එකතු වෙලා හෝ අඩු වෙලා තියෙන සංඛ්‍යාව තමයි අන්තක්ඛණ්ඩය. දැන් අපි එතන y හොයා ගන්න ඕනේ. මෙතන 3y තියෙන්නේ. එහෙනම් මේ සමාන ලකුණෙන් දෙපසම 3ෙන් බෙදන්න ඕනේ මේ සංඛ්‍යා ටික වෙන වෙනම. ඒතර මේ විදිහට වෙන වෙනම තමයි බෙදන්නේ. සම්පූර්ණ ඉරක් ගහලා නෙමෙයි බෙදන්නේ, වෙන වෙනම බෙදා ගන්න. ඒතර මෙතන 3ට 3 සුළු වෙනවා. මෙතන එහෙනම් 1y හැදෙනවා. 6 3ෙන් බෙදුනම 2x. මෙතන ඍණ 2 බෙදීම 3. එහෙනම් මෙතන 1y y වල සංගුණකයේ එක වෙලා තියෙනවා. x වල සංගුණකයේ මෙතන තියෙන්නේ 2යි. ඒ කියන්නේ m. මෙතන ඍණ 2 බෙදීම 3 කියන්නේ අන්තක්ඛණ්ඩය. එතකොට අනුක්‍රමණය සමානයි 2යි. අන්තක්ඛණ්ඩය සමානයි ඍණ 2 බෙදීම 3. 15 වෙනි ගණන
දර්ශක සුළු කිරීමක් තියෙන්නේ පාදයේ සමානයි දර්ශක ගුණ කිරීමේදී දර්ශක එකතු වෙනවා. දර්ශක බෙදීමේදී දර්ශක අඩු වෙනවා. එතකොට මෙතනදී තියෙන්නේ මුලින්ම මේ තියෙන්නේ ධන දෙකේ පාදයේ දර්ශකය 2යි. එතකොට දෙකේ දෙවෙනි බලයක් තියෙන්නේ මේක ඉර උඩට ගේනකොට. එතකොට ඉර උඩ ඉරයට දර්ශක මාරු වෙනකොට ඒක ඍණ බලයක් වෙනවා. මුලින්ම මම මෙන්න මේ පාදයේ සමාන නිසා මේ දෙකේ දෙක කියන මේ දෙවෙනි බලය මේක ඉර උඩට අරන් ආවා. එතකොට ධන 2 කියන එක ඍණ 2 විදිහට ලියාගත්තා. මේ ඔක්කොම තියෙන්නේ වර්ගමූල ලකුණ ඇතුලේ. ඊට පස්සේ මෙතන පාදයේ සමාන නිසා ಗುಣ කිරීම එකතු වෙනවා. මෙතනත් ಗುಣ කිරීමක් තියෙන්නේ. හැබැයි මෙතන ඍණ 2 තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. අඩු වෙනවා. 6යි 4යි 10යි 10න් දෙකක් අඩු කරාම 8යි. එතකොට දෙකේ 8 වෙනි බලය. එතන මේකේ වර්ගමූලය හොයන්න නම් අපිට වර්ගයක් තියෙන්න ඕන ඉවත් කරලා ගන්න. එතකොට මෙතන දෙකේ 4 වෙනි බලය කියන්නේ මෙතන බලයක බලයක් විදිහට ලියා ගන්න පුළුවන්. එතකොට 4 වරක් 2 8 වෙනවා. ඒ නිසා මෙතන දෙකේ 4 වෙනි බලය දාලා වරහණට පිටින් ආපහු දෙවෙනි බලය දැම්මා. එතකොට වර්ගමූල ලකුණත් එක්ක මේ වර්ගය ඉවත් වෙලා ගිහලා දෙකේ 4 වෙනි බලය කියන එක පිළිතුර විදිහට එනවා. එතකොට පිළිතුර දෙකේ 4 වෙනි බලය කියන්නේ දෙකේ ඉලක්කම 4 පාරක් ගුණ වෙන්න ඕන. කියන්නේ මේ විදිහට දෙකේ ඉලක්කම 4 පාරක් ගුණ වෙන්න ඕනේ. ඒක තමයි මේ දෙකේ 4 වෙනි බලය කියලා කියන්නේ. එතකොට දෙකේ ඉලක්කම 4 පාරක් ගුණ වුණාම එන්නේ 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි. පිළිතුර 16යි. 16 වෙනි ගාන ඇමරිකා එක්සත් ජනපදයේ සේව කරන නිමල්ගේ මාසික වැටුප ඇමරිකන් ඩොලර් 1410ක. ශ්‍රී ලංකා රුපියල් වලින් අහන්නේ. ඩොලර් එකක් රුපියල් 171යි කියලා දාලා තියෙනවා අපිට. දැන් රුපියල් වලින් තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් 1410 කියන ඩොලර් වල අගය 1 ඩොලර් එකක් රුපියල් 171යි. එහෙනම් 1410කට කොච්චරද බලන්න මේක ගුණ කරන්න ඕන. මේ විදිහට මෙහෙම දීර්ඝ ගුණ කිරීමක් කරන්න. එතකොට මෙතෙන්ට එනවා පිළිතුර 2,41,110යි කියලා. 17 වෙනි ගාන තියෙන්නේ 5.978යි 7 ගුණ කිරීම 10 5වෙනි බලයක් 5.9 ගුණ කිරීම 10 6වෙනි බලයක්. වඩා විශාල සංඛ්‍යාව අහන්න පිළිතුරට හේතු දක්වන්න කියලාත් කියනවා. එතකොට මෙතනදී 10 5වෙනි බලයක් කියන්නේ 10 දශම දෙතට පස්සේ ඉලක්කම් 5ක් යන්න ඕන. 5ක් යන නැත්නම් අවසානයේට බිඳුවක් දාගන්නයි තියෙන්නේ. ඒතර මෙතනදී හැදෙන්නේ මේ ඉලක්කම් 4ක් තියෙනවා අවසානයේට බිඳුවක් දාගන්නයි තියෙන්නේ. ඒතර 5,97,870යි මෙතනදී හැදෙන්නේ. මෙතනදී 5.9 තියෙන්නේ ඉලක්කම් නැහැ. එතකොට 10 6 වෙනි බලයක් කියන්නේ තව ඉලක්කම් 5ක් දාන්න වෙනවා සංඛ්‍යා ටික සම්පූර්ණ වෙනවා. ඒතර 59යි තව බිඳු මේ විදිහට තව බිඳු 5ක් දාන්න වෙනවා. මෙතන 9 එක ඉලක්කමයි තියෙන්නේ. ඒතර 5 හැදෙන්න බිඳු 5ක් දාගන්න වෙනවා. ඒතරද මෙතනදී හැදෙන්නේ ලක්ෂ 59ක් තමයි මෙතනදී හැදෙන්නේ. මෙතනදී හැදෙන්නේ ලක්ෂ 5යි. ඒතර වඩා විශාල සංඛ්‍යාව මෙන්න මේ සංඛ්‍යාව. ඒතර මේක තමයි පෙන්වන්න තියෙන්නේ. 18 වෙනි ගණන සාධක දැනුම් භාවිතයෙන් අගය සොයන්න තියෙන 95 වර්ගයේ ඍණ 5 වර්ගය වර්ග දෙකක අතරේ සාධක විදිහට තමයි සාධක හොයන්න තියෙන්නේ අගය හොයන්න තියෙන්නේත්. එතකොට 95 වර්ගයේ ඍණ 5 වර්ගය කියන්නේ එක සාධකයක් තමයි 95 ඍණ 5. අනිත් සාධකය තමයි මෙතන ඍණ වෙනුවට ධන දාලා ලියන්න. එතකොට 95 ඍණ 5 කියන්නේ 95න් 5ක් අඩු කරාම 90යි. 95 ධන 5 කියන්නේ 95යි 5යි 100යි. එතකොට 90 100ෙන් ගුණ කරාම අවසානයේට බිංදුව දෙකක් දාන්න තියෙන්නේ 9000යි පිළිතුර. 19 වෙනි ගාන සුළු කර පිළිතුර සරලම ආකාරයෙන් ලියන්න. 4x ධන 1 මේකේ හරය මේකෙත් 4x ධන 1 මේකෙත් 4x ධන 1. ඒ කියන්නේ හරය සමානයි මේ VJ භාග තුනේම හරය සමානයි. එහෙනම් පොදු හරය 4x ධන 1. එහෙනම් ලවයේ එකතු කරන්න තියෙන ඒවා එකතු කරන්න පුළුවන්. අඩු කරන්න තියෙන ඒවා අඩු කරන්න පුළුවන්. 8 ධන 5x ඍණ x ධන 2. මෙතන ඍණ දාලා මෙතන පද දෙකක් තියෙන නිසා මම වරහණක් දැම්මා. මේ ඍණ ලකුණක් තියෙනවා නම් මේ පද දෙකම මේ ඍණ ලකුණෙන් ගුණ වෙන්න ඕනේ. ඒතර 8 ධන 5x ඍණ ලකුණෙන් මේ ධන x ගුණ වුණාම ඍණ x වෙනවා. ඍණ ලකුණෙන් ධන 2 ගුණ වුණාම ඍණ 2 වෙනවා. ඊළඟට සජාතීය පද සුළු කරන්න. ඒ කියන්නේ ඉලක්කම් වෙනම සුළු කරන්න. x අකුරු වෙනම සුළු කරන්න. 5x කින් x අඩු වුණාම 4x වෙනවා. 8ෙන් 2ක් අඩු කරාම 6 වෙනවා. එතකොට 6 ධන 4x බෙදීම 4x ධන 1. තමයි පිළිතුර. මේ ප්‍රශ්න පත්‍රයේ අවසාන ගණන 20 වෙනි ගණන. මේකේ තියෙන්නේ ත්‍රිකෝණ දෙකක් දෙපැත්තට ඇඳලා තියෙන්නේ. දැන් මේ ගාන අමාරුයි වගේ කියලා හිතුණාට හරිම ලේසි ගානක්. මෙතන අඳුර ගන්න තියෙන්නේ මේ ත්‍රිකෝණ දෙකක් තියෙන දෙපැත්තට ඇඳලා. මම මේ නිල් පාට නෙවෙයි රෝස පාට නෙවෙයි ත්‍රිකෝණ දෙක මෙතන ලකුණු කරලා තියෙනවා ඔයාලට පේන්න. ත්‍රිකෝණ දෙකක් දෙපැත්තට ඇඳලා තියෙන්නේ. ඒතකොට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙනවා. එහෙනම් ත්‍රිකෝණ දෙකේම අභ්‍යන්තර කෝණ
එකතුව තමයි ගන්න තියෙන්නේ. එක ත්‍රිකෝණයක 180 නම් මේ වගේ ත්‍රිකෝණ දෙකක් තියෙන දෙපැත්තට එහෙනම් 180 දෙකක් එන්නේ 360ක්. එතකොට සියලුම කෝණ ටික ආවරණය වෙලා තියෙන්නේ. A ධන B ධන C ධන D ධන E ධන F තමයි මේ සියලුම කෝණ 6. එහෙනම් මේ සියල්ලගේම එකතු අංශක 360යි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්න පත්‍රයෙන් ඊළඟ වීඩියෝවෙන් කතා කරමු.